තියෙනවා. ආදරණීය රටේ සමස්ත ජනතාවටත් ලොකු වගකීමක් තියෙනවා. ගෞරවනීය මහා සංඝරත්නය මම ඒ පිළිබඳවත් කලින් ප්‍රකාශ කරලා තියෙනවා සමහර තැන්වලදී. යම් විදිහකට ඉදිරියට එන්නේ මේ දේවල් ගිහිලා කතා කරන්නේ අන්තිමට හිරබත් කන්ට වෙන්නේ පුරවැසියා වෙච්ච අපි විසින් ඒ දේවල් කතා කරන්නේ නැති නිසා, ඒ වෙනුවෙන් පිනින්නේ නැති නිසා. ඒ නිසා අපේ උරුමය, අපේ අයිතිය රැක ගැනීම අපේ වගකීමක්. මේ වාසය කරන අපේ වගකීමක්. නේ? අපි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ලේසි ක්‍රම තියෙනවානේ. ඕන කෙනෙක් ලෝකේ පිළිගන්නා වූ ස්වභාවයක් තියෙනවා. පුරා විද්‍යාත්මකව ඔප්පු කිරීමෙන්. දැන් අද පුරා වස්තුන් විනාශ කරමින් පුරා විද්‍යාත්මක වටිනාකම් තියෙන උතුරු කරේ තියෙනා වූ අපිට උරුම අපිට අනන්‍ය නේ අපිට උරුම අපිට අනන්‍ය දේවල් විනාශ කරනකොට අපි ඉදිරියේදී යම් විදියකට අපි හදනවා කියමු අපි හදනවා අනිවාර්යයෙන්ම තන මේ රට ඒකීය එක්සත් භාවයෙන් ඒකීය භාවයෙන් එකමුතුව සියලු දෙනාගේ අවශ්‍යතාවයන් සපුරන තැනක් ඉදිරියේදී අනිවාර්යෙන් හැදෙනවා ඒ වෙනුවෙන් පෙළ ගැහෙනවා පෙළ ගස්වනවා එවැනි තැනකදී අපේ පුරා විද්‍යාත්මකව තියෙන වටිනාකම් උරුමයන් විනාශ කරලා තිබුණාම අපි මොකෙන්ද ඔප්පු කරන්නේ? විද්‍යාත්මක ඔප්පු කරන්න තියෙන ක්‍රමවේදයන් විනාශ කරනකොට ඒව අමුවේ නේද? විනාශ කරලා දානකොට ඒවට කවුරුත් මොකුත් නැහැ. නේ? ඒව රැක ගන්න වැඩපිළිවෙලක් නැහැ. ඒව සුරක්ෂිත කරගන්න වැඩපිළිවෙලක් නැහැ. ඒව ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් නැහැ. නේ? අපි ඒක නිසා දැන් ඊළඟ දවසෙත් අපිට ඉන්න ගෙයිනුත් එළියට බහපන්කොත් අපි ඒත් බහලා යන්න එපේ. නේ? ගෙයින් එළියට බහපන්කොත් ඒත් බහලා යන්න ඕනේ. එහෙම ජීවත් වෙනවට වැඩිය හොඳයි මම එදා ඉඳන් කියන දෙයක් තමයි මීට වැඩිය හොඳයි අපෝ ගෝල් පේස් එකට ගෙනල්ලා වෙඩි තියලා මරපියව. වෙන කියන්න දෙයක් නැහැ. මොකද බියෙන් සැකෙන් නේද? මෙහෙම ජීවත් වෙනවා නම් බියෙන් සැකෙන් ජීවත් වෙන වටපිටාවක් අපි හදාගෙන තියෙනවා නම් අපිට හැදිලා නම් නේද? අපි ගොඩනගාගෙන නම් කවුද වරද කරලා තියෙන්නේ? අපි. එහෙනම් දැන්වත් මේ පවතින ක්‍රමයන් තුලින් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බැරි බව රටේ සමස්ත ජනතාව තීරුම් ගත යුතුයි. මේ පවතින රාමුව තුලින් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ. මේක තියෙන්නේ සුද්දන්ට ඕන විදියට හා එංගලන්තේ ඕන විදියට හා මේකේ පවර්ලා ගිය කොටසක් කෙරෙන්න ඕන ක්‍රමේ. මොකද හැමදාම නිදහස් දිනේ සමරනකොට මම ඒකයි කියන්නේ නිදහස් දිනේ සමරනකොට අපිට හැමදාම මොකද 100ට එන්නේ අපි අභිමානයක් જાතියක් කියලාද? අපි හැමදාම ලෝකෙට විදහාපානවා කියනවා අපි යටත් වෙලා හිටපු જાතියක් කියලා. අපි එක්තරා අවස්ථාවකදී දුර්වලලා හිටපු જાතියක් කියලා. බල හිතන විදියට නෙමෙයි පුතා මම හිතන්නේ. හරි මම හදලා තියෙන මාර්ගයක් නැහැ. මම යන්නේ මාර්ග හදාගෙන. ඒ නිසා මම හිතන දේ නෙමෙයි. මම හොඳට හිතනවා. හරිද? හොඳට හිතනවා. එතකොට සෑම මොහොතකම අපි එංගලන්තෙන් සුද්දගෙන් නේද? නිදාස අපිට දුන්න කියන තැන සෑම වර්ෂයකම අපි පෙන්눔 කරනවා. ඒකයි මම කිව්වේ මම අනිවාර්යයෙන්ම නිදහස් දින නම් සමරනවා නම් සමරන්නේ ඈත අතීතයේ සිට මේ මොහොත දක්වාම මේ ඇස් ඉස්මස්ලේ දන් දීපු වීරෝදාර රණවිරුවන් ඉදිරියට ගිහිල්ලා ඔවුන්ට උත්තමාචාර්ය පුද කරලා ඔවුන්ට ගරු බුහුමන් දක්වලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරලා අපි එහෙමයි කරන්න ඕනේ. කෙරෙන්න ඕනේ.